මම අද මේ ඉන්නේ ඓතිහාසික සිනමා ශාලාවක් ඉදිරිපිට. මේ තමයි නුගේගොඩ මෙට්‍රෝ සිනමා ශාලාව. වර්තමානයේ වන විට මේ නුගේගොඩ මෙට්‍රෝ සිනමා ශාලාව වසා දමා තියෙන්නේ. මේ තමයි ඇතරම මේ මුල් යුගයේ පටන් ආපු සිනමා ශාලා අතර නුගේගොඩ මේ මෙට්‍රෝ සිනමා ශාලාවට හිමියන්නේ සුවිශේෂ ස්ථානයක්. මොකද මේ වර්තමානයේ වන විට සිනමාවේ ඇත්තටම සිනමා ශාලා සංඛ්‍යාව වෙසමින් පවතිනවා. ඉතින් මේ වගේ සිනමා ශාලා ගණනාවක්ම මේ වන්ට වැසිලා තියෙනවා. ඉතින් මේ අද අපි මේ නුගේගොඩ මෙට්‍රෝ සිනමා ශාලාවට ආවා පුංචි මේ සොයා බැලීමක් කරන්න. අද වෙනකොට මේක තමයි නුගේගොඩ මෙට්‍රෝ සිනමා ශාලාවේ නවතම තත්ත්වය. මේ ඔබට පේනවා ඇති මේ සිනමා ශාලාවේ හැඩතල තවමත් අපිට පෙන්눔 කරනවා. ඉතින් බොහෝ දුරට වර්තමානයේ තියෙන ප්‍රශ්නය තමයි සිනමා ශාලා සංඛ්‍යාව වැසී යන එක. ඉතින් මේ තවත් ඒ වගේ වැසුණු සිනමා ශාලාවක් නුගේගොඩ මෙට්‍රෝ සිනමා ශාලාව. අපි වැසුණු පැරණි සිනමා ශාලා සොයාගෙන යන ගමනේදී තවත් වැසුණු ඓතිහාසික සිනමා ශාලාවක් තියෙන ස්ථානයට අපි ආවා. මේ සිනමා ශාලාව තමයි නුගේගොඩ කුයින්ලන්ඩ් සිනමා ශාලාව. ඔබ දන්නවා සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගත වෙලා තියෙනෙත් මේ නුගේගොඩ කුයින්ලන්ඩ් සිනමා ශාලාවේ. වර්තමානයේ වෙන විට මේ සිනමා ශාලාව වැසීලා ගිහිල්ලා ඒ සිනමා ශාලාවක සලකුණුවක් නොමැති ආකාරයට තමයි මේ ස්ථානයේ දිස් වෙන්නේ. ඉතින් මේ වගේ විශාල සිනමා ශාලා සංඛ්‍යාවක් මේ වෙනකොට වැසීලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ නුගේගොඩ කුයින්ලන්ඩ් සිනමා ශාලාවත් එසේ වැසුණු සිනමා ශාලාවක්. ඔන්න මේ අපි මේ කොළඹ නගර සංචාරකේ යනකොට මේ වැසුණු සිනමා ශාලාව තවත් සිනමා ශාලාවක් අපි හොයාගෙන ආවා. අපි මේ ආකාරයටම ගියා නුගේගොඩ මෙට්‍රෝ එකට. ඒ වගේම තවත් කුයින්ලන්ඩ් සිනමා ශාලාවට ගියා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ නුගේගොඩ තිබිච්ච ලැවීනියා සිනමා ශාලාවට. ඉතින් මේ ස්ථානයේ තමයි නුගේගොඩ ලැවීනියා සිනමා ශාලාව තිබිලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ වන විට මේ හැඩය වෙනස් වෙලා තියෙනවා. මොකද මේ සිනමා ශාලා වැසී යාම කියන එක ඇත්තටම එක්තරා දුරට අභාග්‍යයක්. ඉතින් මේ නුගේගොඩ ලැවීනියා සිනමා ශාලාවෙත් වර්තමානයේ වන විට සිනමා ශාලාව අපිට පේනෙන්නට නැහැ. නමුත් ඒ සිනමා ශාලාවේ හැඩතල සහ මුහුණුවර මේ ස්ථානයේ පේනෙන්නට තියෙනවා. ඉතින් මේ ආකාරයට නුගේගොඩ ප්‍රදේශයේ සිනමා ශාලාවන් 3ක් මේ වෙනකොට වැසිලා තියෙනවා. කුයින්ලන්ඩ් සිනමා ශාලාව, මෙට්‍රෝ සිනමා ශාලාව, ඒ වගේම මේ ලැවීනියා සිනමා ශාලාව. ඉතින් මේ තමයි පැරණි ලැවීනියා සිනමා ශාලාව තිබුණ ස්ථානයේ වර්තමාන තත්ත්වය.